සාමාන්‍ය 1,80,000ක් වගේ යනවා. Pulsar NS 200 වගේ USD fork තියෙන බයික් වල ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ fork leg එකයි fork tube එකයි දෙකම ඇද වෙනවා. ඊට පස්සේ වෙන්නේ shock වෙන්නේ fork එක හිර වෙනවා. ඉතින් අපි ඒකට solution එකක් හොයාගත්තා. ගොඩක් workshop වල කරන්නේ ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ මේ fork එක දාන එක. මේ Pulsar NS 200 එකේ fork එක සාමාන්‍ය 1,80,000ක් වගේ වෙනවා. ඉතින් අපිට පුළුවන් මේක සුළු මුදලට ඇද ගන්න. මොකද අපිට මේක උත්තරයක් දෙන්න ප්‍රමාද උනේ මේ අපිට උපකරණ කීපයක් විදේශයෙන් ආනයනය කරන්න සිදු වුණා. ඉතින් ඒකට පොඩක් කාලේ ගියා. දැන් අපි මේ මැෂින් එක හදලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අර අපි කලින් වීඩියෝ එකේ දාපු fork එක leg එක හිර වෙච්ච එක. දැන් අපි ඒක හයිට හදලා තියෙන්නේ. දැන් මේ fork එක ස්මූත් කරලා වැඩ කරනවා. කිසි ගැටලුවක් නැහැ. කිසි ඩැමේජ් එකකුත් නැහැ. සාමාන්‍ය ඔයගලන්ට Pulsar 200 බයික් එකක 1,80,000ක් යන වියදම සුළු මුදලකින් fork tube එකයි leg එක දෙකම අදාර ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා මේක අදාරින්න පුළුවන්ද කොහොමද කියලා. ඒගොල්ලන් රිප්ලයි වීඩියෝ එකක් වශයෙන් තමයි මේක හදලා දැම්මේ. දැන් ඕනම fork එකක් අපිට අදාරින්න පුළුවන්. USD fork ගැටලුවක් නැහැ. කොහොමද අදාරින්න පුළුවන්. වීඩියෝ එකේ අන්තිමට මම ඔයගලන්ට මේකේ ඇද වෙච්ච වීඩියෝ කිහිපයක් තියෙනවා ඒක දාන්න. සාමාන්‍යයෙන් කිසිම ගැටලුවක් නැතුව කිසිම ඩැමේජ් එකක් නැතුව ඇදලා ගන්න පුළුවන්.